අයිබෝන් මමතුගොල වගේම හැමෝම වගේම ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට ආදරය මිනිස්සෙක් මගෙත් ආදරය කරන හැමෝම ඉන්නේ ලංකාවේ. ඒ හින්දා අපි මේ වෙලාවේ අපි ලංකාව ගැන හිතලා වැඩ කරන්න ඕනේ. දකින්න ඇති මේ වෙනකොට ලංකාවේ සියලුම දෙනා කලබල වෙලා ඉන්නවා ලංකාවට ඩීසල් පෙට්‍රල් ගෑස් එකක් එයි කියලා. ඇත්තටම මෙහෙම આવොත් අපි මොකද කරන්නේ? ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. ලෝක යුද්ධයක් එයිද නැද්ද? අපි දන්නේ නැහැ. මුළු ලෝකෙම කියනවා ලෝක යුද්ධයක් ඇති වෙන්න පෙරමග ලකුණු මුල් ලකුණු දැන් පහළ වෙලා තියෙන්නේ කියලා. ඔව් කමන්නේ. අපි ලෝක යුද්ධයකට මෙදිහත් වෙන જાතියක් නෙවෙයි. ලෝක යුද්ධයකට අපිව ඈඳින්නෙත් නැහැ. අපි මෙදිහත් වෙන්නෙත් නැහැ. ඒ හින්දා ලෝක යුද්ධයක් අවසානයේ වෙනකන් අපි රැඳිලා ජීවත් වෙලා ඉන්න ඕනේ අපි જાතියක් විදිහට. එහෙමනම් අපි පිටරට වලින් යැපෙන දේවල් තියෙනවා. ඒ දේවල් අපි රට තුල ගබඩා කරගන්න ඕනේ. රට තුල ගබඩා කරගන්නවා කියන්නේ අපි ගෙවල් වල ගබඩා කරගන්නවා. රටේ එහෙම දෙයක් හිඟයක් ඇති වෙයි කියලා හිතේ බයට තමයි අපේ ලංකාවේ ඉන්න මිනිස්සු ඩීසල් ටික, පෙට්‍රල් ටික, ගෑස් ටික, පාම් පිටි ටික ගෙදරට අරන් ගිහිල්ලා තමන්ගේ ආදරණීය ටික රැකගන්න ගෙදර වල රැස් කරගන්න. එහෙම නැතු ආණ්ඩු පෙරලන්න නෙවෙයි. කවුරුත් මේවා දේශපාලනය කරන්න සූදානම් වෙන්න එපා. මේ වෙලාවෙත් මේ දේත් අපි දේශපාලනය කරන්න ගියොත් අපි පරාදයි. රටක් විදිහට පරාදයි, ජාතියක් විදිහට පරාදයි. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ශ්‍රී ලාංකේය විදිහට පරාදයි. කරුණා කරලා මේක දේශපාලනස් වලින් බලන්න එපා. මේ ඇති වෙලා තියෙන අර්බුදයට අපි හැමෝම මෝඩ දෙන්න ඕන ශ්‍රී ලාංකිකයෝ විදිහට. මොකද මේම ප්‍රශ්නයක් ඇති වුණොත් මේකෙදි අපිව ගලව ගන්න ඇමරිකාවෙන්වත්, එංගලන්තෙන්වත්, චීනෙන්වත්, ජපානෙන්වත්, ඉරානෙන්වත්, ඊශ්‍රායලෙන්වත් එන්නේ නැහැ. ඒ හින්දා ලංකාවේ මිනිස්සු පෝලිං වල ඉන්න බැර නම් ඕන විදිහකට මොන විදිහකින් හරි කමන්නේ තමන්ගේ ඩීසල් ටික පෙට්‍රල් ටික රැස් කරගත්තා වේ ගෑස් ටික රැස් කරගත්තා වේ රජය දැනගන්න ඕන රජයක් විදිහට ඒ දේවල් සම්පාදනය කරලා දෙන්න රජයට ඒ දේවල් සම්පාදනය කරන්න අවශ්‍ය කරන විදේශී විනිමය විදේශී මුදල් ඩොලර් එහෙමනම් විදේශී ශ්‍රමිකයෝ විදිහට සියලුම දෙනා විදේශගත සේවය කරන ලංකාවට ආදරය කරන තමන්ගේ ගෙදර මිනිස්සුන්ට ආදරය කරන්න නෙවෙයි රටවල ගිහිල්ලා තියෙන්නේ එහෙමනම් මේ වෙලාවේ දැන් දේශපාලන පක්ෂපාත බල ඉන්න එපා. ඒ හින්දා තමන්ගේ ගෙවල් මිනිස්සුන්ට රුපියල් විදිහට නෙවෙයි ඩොලර්ස් විදිහට යුරෝ විදිහට විදේශ විනිමය කොහොම හරි කමන්නේ ලංකාවට යවන්න උණ්ඩියල් වලින්වත් වෙන කිසිම නීත්‍යානුකූල නොවන විදිහකට යවන්න එපා. ලංකාවට මේ වෙලාවේ මිනිස්සුන්ට අවශ්‍ය කරන ඩීසල් ටික පෙට්‍රල් ටික ගෑස් ටික තිරිඟු පිට ටික බෙහෙත් හේත් ටික ඒ දේවල් ගන්න අවශ්‍ය කරලා තියෙන මුදල් අවශ්‍ය කරලා තියෙනවා. ඒ මුදල් කියන්නේ රුපියල් නෙමෙයි ඩොලර්ස්. මේ ඩොලර් වලින් තමයි මේ දේවල් හැමදේම මිලදී ගන්න වෙන්නේ. ඒ හින්දා ලංකාවට මේ වෙලාවේ රුපියල් හිඟයක් නෙවෙයි තියෙන්නේ. මොකද රජයේ වංචාවල් ඒ සියලුම දේවල් වලක්වලා රුපියල් එකතු කරලා තියෙනවා. රුපියල් එකතු කරලා තිබ්බට මේ රුපියල් වලින් පෙට්‍රල් ඩීසල් ගෑස් අනම්මනම් ගන්න බෑ. ඒ ඩොලර් අවශ්‍ය කරලා තියෙනවා. සියලුම විදේශගත වෙලා ඉන්න විදේශ ශ්‍රමිකයෝ තමන්ගේ ආදරය කරන සියලුම දෙනා ලංකාවේ ඉන්න හින්දා ඒ දෙන්නගොල්ලෝගේ ජීවත් කරන්න ඒගොල්ලෝගේ ගිණුම් වලට ලංකාවේ තියෙන ගිණුම් වලට අපේ ගිණුම් වලට පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ අත්වල රැස් කරන් ඉන්න විදේශ විනිමය ටික විදේශ විනිමය ආකාරයෙන් ලංකාවට යන්න රුපියල් ආකාරයෙන් යවන්න නැතුව. උණ්ඩියල් විතර යවන්න එපා. නීති අනුකූලව බැංකුව හරහා මුදල් ටික යවන්න. මොකද අපි දැන් දන්නවා මේ වෙනකොට ඉරානයේ අධ්‍යාත්මික නායකයා අයතුල්ලා කොමේනි ඝාතනය වෙලා තියෙනවා. ඒතර විදේශ ඇමති කෙනෙක් අඬනවා අපි දැක්කා. ඉතින් ඇත්තටම අපි බය වෙන්න ඕනේ තරහාරන් තියෙන මිනිස්සෙකුට වඩා අඬන මිනිස්සෙකුට බය වෙන්න ඕනේ. මේ මිනිස්සයාගේ කඳුල අවසානයේ ඇති වෙන කෝපය මොන විදිහට පිට කරයිද කියලා අපි දන්නේ නැහැ. මුළු ලෝකෙම බයලා ඉන්න ඒගොල්ලෝ ගාව විදේශ න්‍යෂ්ටික අවි තියෙනවා කියලා. ඒ න්‍යෂ්ටික අවි ලෝකෙ මොන රටවලට පහර දෙයිද දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ තමන්ගේ සහෝදර මුස්ලිම් ප්‍රජාවටත් පහර දෙනවා මේ වෙලාවේ. හරි. සහෝදර මුස්ලිම් ප්‍රජාවට මේ විදිහට පහර දෙනවා නම් අන්‍ය ජාතීන් අන්‍ය ආගමිකයෝ ගැන කවර කතාවද? හරිද? බොහෝ දුරට මේ ඇති වෙලා තියෙන ලෝක යුද්ධයක් ඇති වෙලා නැහැ. මේ ඇති කරලා තියෙන්නේ. මේ ඇති කරලා තියෙන්නේ යුද්ධ උපකරණ විකුණ ගන්න වෙළඳපළක් හදාගෙන තින්නේ. ඒ හින්දා කවුරුත් මේ යුද්ධ නිවන්න උත්සාහ කරන්නේ නැහැ මේ වෙලාවේ. තමන්ගේ ආයුධ ටික විකුණ ගන්න, තමන්ගේ යුද බලය ප්‍රකාශ කරන්න, යුද බලය පෙන්눔 කරන්න හදන අවස්ථාවක් මේක. ඒ හින්දා ලෝක යුද්ධයක් ඇති වෙයි කියලා මුළු ලෝකෙම කියන වෙලාවේ. හරිද? යුද විශ්ලේෂකයෝ ප්‍රවීණයෝ හැමෝම කියනවා ලෝක යුද්ධයක් ඇති වෙන්නයි මේ යන්නේ කියලා. ලංකාවේ මිනිස්සු ටික බය වෙලා පෙට්‍රල් ටික ගෑස් ටික භූමි තෙල් ටික ගෙවල් වල රැස් කරගත්ත එක වැරද්දක් නැහැ. රජයේ විදිහට අප්‍රමාදව ඒ දේවල් ටික සම්පාදනය කරලා දීමයි අවශ්‍ය වෙන්නේ. මොකද හේතුව අපිට වෙන රටවල් වලින් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අපිට අත්‍යවශ්‍ය අනිවාර්යයෙන්ම ඩීසල් ටිකයි පෙට්‍රල් ටිකයි. හරිද? කොළඹ අර
තට්ටු නිවාසවල ඉන්න මිනිස්සුන්ට තමයි ගෑස් අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ටත් ගෑස් අවශ්‍යයි. ඒ හින්දා රජය දැනගන්න ක්‍රමවත් යාන්ත්‍රණයක් මේ හරහා ඇති කරන්න. ඇති කරලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. විදේශ ශ්‍රමිකයෝ දැනගන්න ඕනේ රජයට අවශ්‍ය කරන මුදල් තියෙනවා නම් ඒ මුදල් විදේශී විනිමය විතර ලංකාවට මේ වෙලාවේ යවලා තමන්ගේ ගෙවල් වලට යවපුවාම ඒක තමන්ගේ ගෙදර මිනිස්සුන්ට බඩු ගන්න මුදල් හම්බෙනවා. ඒ ව්‍යංගයෙන් නැත්නම් වක්‍රාකාරයෙන් රජයට අවශ්‍ය කරන ඩොලර්ස් ටික හම්බෙනවා. විදේශී විනිමය ටික හම්බෙනවා. රජයේ දේවල් ටික කරයි කියලා බලාපොරොත්තු වෙන. මොකද හේතුව කලින් ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ ඉඳන් කියනවා කලින් ආණ්ඩුව හොරකම් කරා කියලා කියනවනේ. හරි. මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැයි කියලා කියනවනේ. හරි. හොය එහෙනම් හොරකම් කරන්නේ නැහැයි කියලා හිතාගෙන දැන් කලින් පාර ආණ්ඩුව පෙරළුනේ ආණ්ඩුව කරපු මිනිස්සු හොරකම් කරයි කියලානේ මුදල් ලියුවේ නැති විදේශ විනිමය ලියුවේ නැත්තේ. හරි. ඒ වුණාට රජයේ අපහසුතාවයටපත් උනේ නැහැ. පෝලිං වල මැරලා වැටුනේ ඕගොල්ලන්ගේ මගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ. හරිද? මේ වෙලාවෙත් මිනිස්සු පොලිමේ ඉඳලා හරි නොමැරි පෝලිං වල ඉන්නේ නැතුව තමන්ට අවශ්‍ය කරන දේවල් ටික රැස් කරගන්න රජය දැනගන්න ඕනේ. බය වෙන්න එපා. පෙට්‍රල් ඩීසල් හිගයක් ඇති වෙන්නේ නැහැ. මේ වෙනකොට මෙච්චරක් සංචිත අපි ගාව තියෙනවා කියලා ඇත්ත බය නැතුව ප්‍රකාශ කරන්න. හරි. රජයට ඇත්ත කියන්නත් මේ වෙලාවේ ඉතින් රජයට ඩීසල් පෙට්‍රල් නැතුව ඇතිනේ. රජයට මුදල් නැතුව ඇතිනේ. ඒ හින්දා රජයේ ගාව මුදල් තිබ්බත් එකයි නැතත් එකයි තමන්ගේ වගකීමක් යුතුයකමක් විදිහට සලකලා තමන්ගේ අතේ තියෙන විදේශීය නෙවෙයි ටික පුළුවන් තරම් ඉක්මනට හැකි ආකාරයෙන් ලංකාවට යවන්න ලංකාවේ ඉන්න අපේ ගෙවල් වල ඉන්න මිනිස්සු ටික රැක ගන්න. වෙන දේවක් අපිට අවශ්‍ය නැහැ. අපිට ආණ්ඩුවකින් වැඩක් නැහැ. පක්ෂිකින් වැඩක් නැහැ. මොකද පක්ෂපත් කරන්නෙත් අපි, පක්ෂව පන්නන්නෙත් අපිනේ. ඒ හින්දා පක්ෂ පන්නන්න හරි, පක්ෂපත් කරන්න හරි මොනවා හරි කරන්න අපේ ගෙවල් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපේ ගෙවල් මිනිස්සුන්ගේ ජීවත් කරන්නේ කොහොමද කියලා හිතාගන්න මෙන්න මේ දේවල් ටික කරන්න. තව පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. කවුරු හරි කියනවා නම් මේ වෙලාවේ පෙට්‍රල් ඩීසල් හිඟයක් ඇති වෙනකන් නැහැ, ප්‍රශ්නයක් නැහැ, අරකයි මේක මොන හරි කියනවා නම් එහෙම හිතන්න එපා. මොකද හේතුව මහවැලි වතුරෙන් වගා කරන වී ටික ගාල්ල මාතරට කොළඹට ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගන්න ලොරි ඕනේ, ලොරි වල ඩීසල් ඕනේ. එහෙනම් ඒ ඩීසල් ටික රටට අවශ්‍යයි. එහෙනම් රටට ඩීසල් ටික අවශ්‍ය කරනවා. නුවරඑළියේ දඹුල්ලේ වගා කරන එළවලු ටික රට පුරා විකුණ ගන්න ඕනේ. ඒ දෙකට අවශ්‍ය කරන ඩීසල් ටික අවශ්‍යයි. ඒ හින්දා රටට ඩීසල් අවශ්‍යයි. රටට ඩීසල් අවශ්‍ය ගෙන්න ගන්න ඩොලර්ස් අවශ්‍යයි. විදේශ විනිමය අවශ්‍යයි. ඒ හින්දා හැකිතාක් ඉක්මනින් ලංකාවට විදේශ විනිමය යවන්න. මේ කරන කතාව කිසිම පක්ෂයකට ගැති වෙලා පක්ෂයක් රැක ගන්න ආණ්ඩුවක් රැක ගන්න කරන කතාවක් නෙවෙයි. මම මගේ පවුල රැක ගන්න උත්සාහ කරන්නේ යම්සේද ඒ ආකාරයෙන් ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ පවුලේ සමාජිකයෝ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දුව දරුවෝ ටික රැකගන්නේ කොහොමද කියලා හිතන්න කියලා මේ කියන්නේ. ඒ හින්දා හැකිතාක් ඉක්මනින් ලෝක යුද්ධයක් ඇති වෙයිද නැති වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඇති වුණත් එකයි නැති වුණත් එකයි අපි කිසිම පක්ෂ රටකට අපි ගැති වෙන්නේ නැති හින්දා අපි මේකට මෙදිහත් වීමක් නොවන හින්දා අපේ රටට කිසිම කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. නොවුනත් ස්වභාවික ආකාරයෙන් ස්වභාවිකව අපි රැකෙන්න හම්බ කරගත්ත දේ අපිට කන්න මහවැලි වතුරේ වගා කරපු වී ටික ලංකාවේ පුරා බෙදා හරින්න නුවරඑළියේ දඹුල්ලේ වගා කරපු එළවලු ටික ලංකාව පුරා බෙදා හරින්න ඩීසල් අවශ්‍ය කරලා තියෙනවා. අම්මට තාත්තට රැකියාවට රස්සාවට යන්න පෙට්‍රල් ටික අවශ්‍ය කරලා තියෙනවා. ලංකාවේ කර්මාන්ත හෝටල් බේකරි ඒ දේවල් ටික ක්‍රමවත්ව යන්න ඕනේ. ඒ දේවල් ක්‍රමවත්ව ගියොත් තමයි ඒ වැඩ කරන ශ්‍රේයකයන්ට රස්සාවර්ග ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඒ දේවල් ටික කරන ගෑස් ටික අවශ්‍ය කරලා තියෙනවා. ඒ හින්දා ලංකාවට අවශ්‍ය කරන පෙට්‍රල් ටික, ගෑස් ටික, ඒ වගේම තිරිඟු පිටි ටික සහ බේද්‍රව්‍ය ටික ලංකාවට හිඟකින් තොරව ලංකාවට ගෙන්න ගන්න අවශ්‍ය කරන විදේශීය මුදල් ටික හැකි ආකාරයෙන් ලංකාවට අපි යවමු. හරි? මුදල් අතේ තියාගෙන ඉන්න එපා. විදේශීය මේ අතේ තියන් ඉන්න එපා. හැකි ආකාරයෙන් හැකි ප්‍රමාණයෙන් උපරිමයෙන් විදේශීය මුදල් නීත්‍යානුකූල මාර්ගයෙන් ලංකාවට යවන්න. හරි? හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි. ජේසුස් පිහිටයි. අල්ලා දිව්‍යන්ගේ පිහිටයි. ඊශ්වර දිව්‍යන්ගේ පිහිටයි. අපිට අපේ රටට කිසි කරදරයකින් නැතුව ලෝක යුද්ධයකින් කිසිම හිංසාවක් පීඩාවක් නොවි රැකෙන්න අවස්ථාව ලැබේවා, ශක්තිය දරව ලැබේවා කියලා අපි සතුටින් ප්‍රාර්ථනා කරමු. හැකි ආකාරයෙන් හැකි ඉක්මනින් අපේ විදේශ මුදල් ටික අපි ලංකාවට යවමු. ස්තුතියි. තෙරුවන් සරණයි හැමෝටම. නැවතත්